වෙලාවකට මගේ ජීවිතේ හරියට සීසෝවක් වගේ. අහිමි වීම පැත්ත ගොඩක් බර වැඩි වෙලා ඒ පැත්ත බිමට පහත් වෙනවා. අනිත් පැත්ත හසට ඉස්සෙනවා. හැබැයි හැමදාම ජීවිතේ හැම තියෙන්නේ නැහැ. දවසක හිමි වීම පැත්ත බර වැඩි වෙලා අනිත් පැත්ත ඉහළට ඉස්සෙනවා. ඉවසන්න හැමදේම හරියන පොඩ පුත ජීවිතේට කලවලා කියවලා ලඩම්බර පාගලෝකෙ නැති කළා පොඩ පුත ජීවිතේට අලවලා කියවලා ලඩම්බර පාගලෝකෙ නැති කළා. hello guys, ඉතින් good morning. ඉතින් දැන් වෙලාව 6:06 විතර ඇති. හරි මං දැන් තමයි වැඩ පටන් ගන්න යන්නේ. ඉතින් ඔන්න අදත් vlog එකක් විදිහට මම අරන් ආවේ ඒ දවසේ ගත වෙච්ච විදිහ. එහෙනම් අද අපි vlog එක බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් උදේම නැගිටලා කරන්න තිබ්බ වැඩ ටික මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලා. හරිද? ඒ කියන්නේ මම වැඩ කරනකොට දැන් ඉස්සර මං ඒ කියන්නේ ඔය ටයිම් ෆ්‍රේම් වලට බෙදන් හිටියට මං වැඩ කරනකොට දැන් මම වෙලාව බලන්නේ නැතුව වැඩ කරන්නේ. ඒ කියන්නේ වෙලාව බලන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. ඒකට හේතුව සහ ඇයි මොකක්ද කියලා මම වීඩියෝ එක අතරතුර කියන්න. හරි අද උදේම මට මං අද උදේම ඒ කියන්නේ උදේ ඉඳන් වැඩ බෙදාගෙන නැහැ. ඒ කියන්නේ වැඩ කොටස වෙන් කරලා තියෙන්නේ. දවසක් ඇතුලේ කරන්න ඕන වැඩ කොටස වෙන් කරගන්නවා. ඊට පස්සේ ඒ ටික කරලා තමයි නිදියන්නේ. එහෙම තමයි මං වැඩ කරන්නේ. එතකොට දැන් අද උදේ කියන්නේ දාගෙන තියෙන වැඩ වලින් ඉස්සෙල්ලාම මම කරන්නේ බයොලොජි කියවන්න ගන්න එකක්. ඒ කියන්නේ බයොලොජි ඒ කියන්නේ මම හදාගත්ත plan එක මම යන ගමන් ඉන්නේ. එතකොට ඒ plan එකට අනුව ඉවර වෙන්න ඕනේ දේවල් ටික චුට්ට ඉවර කරන වැඩක් තමයි මම මේ කරන්න හදන්නේ. ඉතින් උදේම පොත පෙරලා කියවන්න තමයි යන්නේ. උදේම ඉතින් පාඩම් කරනවා. ඒ කියන්නේ ලොකු වෙලාවක් කියන්නේ එහෙම එක දිගට පාඩම් කරන්න යන්නේ නැහැ. මොකද ඇත්තමකුත් එහෙම කටත් රිදෙනවා එහෙම. මොකද මම සද්දෙට කියවනවා. සද්දෙට පාඩම් කරනවා. ගොඩක් වෙලාවට. ඒක සද්දෙට කියවලා පොඩ්ඩක් මේ කියන්නේ මට අර නිකන් චිත්‍ර වගේ වැඳින්න ඕනේ කියන්නේ ඔළුව නිකන්. එහෙම ඇඳුනහම කියන්නේ පාඩම් කරපු එක හරි. ඊට පස්සේ අර ඔළුවේ චිත්‍ර තියෙනවා. ඊට පස්සේ ආයෙ පාඩම් කරනකොට හරි රචනයක් කර ලියනකොට ඒ චිත්‍ර ආපහු මැවෙනවා මට ඒ විදිහටම. අන්න ඒ විදිහට එනකම් පාඩම් කරනවා. කියන්නේ ඔළුවට ගන්නවා මේ විදිහට තමයි මේක හැදෙන්නේ මෙහෙම තමයි වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඒක රචනයක් ලියන පොයින්ට් එකේදීත් ඒ රූපේ ඒ විදිහටම මතක් කරන්න මම try කරනවා. එතකොට ඒ රූපේ තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඒක මාර helpful සහ මාර effectful. ඒ කියන්නේ හේතුව තමයි ඒ ඇඳගත්ත චිත්‍රය තියෙනවනේ. ඒ චිත්‍රෙත් එක්ක කරුණු මතක් වෙන වේගය වැඩි. කරුණු විදිහට මතක් කරනකොට චිත්‍රෙත් එක්ක කරුණු මතක් වෙන වේගය වැඩි සහ මේ කරුණු අමතක වෙන්න තියෙන පිළිවෙල සෑහෙන්න අඩුයි. ඒකින්ද මේ චිත්‍රයක් එක්ක ගනුදෙනු කරලා ওই රචනා බයොලොජි ප්‍රශ්න විසඳ ගන්න තියෙනවනම් ඔයාලටත් ගොඩක් උදව් වෙයි. මෙහෙමයි මේ පාඩම් කරන අතරතුරේදී පැයක් පාඩම් කරා නම් පැයම වීඩියෝ ක්ලිප් එක මම ගන්නෙ නැහැ. හරිද? ඇත්ත කතාව ඒක තමයි. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ වීඩියෝ වෙන්න තියලා ඒක මම නතර කරනවා. නතර කරලා හිතන්න මම පැයක් පාඩම් කරනවා නම් විනාඩි 5ක් පොඩ්ඩක් ફોකස් අර තිබ්බ ලෙවල් එකට වඩා අඩුවෙන් තමයි තියන් ඉඳලා තියෙන්නේ. මොකද මට තේරෙනවා කවුරු හරි කෙනෙක් මන් දිහා බලන් ඉන්නවා වගේ එකක්. අන්න ඒක නිසා ඊට පස්සේ විනාඩි 5 ඒ කියන්නේ විනාඩි 5ක් රෙකෝඩ් කරලා ඒක මම නවත්තලා ආයෙ මට ෆෝන් එක පේන්නවත් නැති තැනක තියෙනවා මට කරදරයි වගේ දැනෙනවනේ. ඒ කියන්නේ දැන් මං යන්නේ මෙන්න මේ ට්‍රැක් එකේ. මෙහෙම ගියොත් කෙලවෙනවා. ඒකින්ද මේක අල්ලලා විසික් කළා හරි මගේ වැඩේ මං කරන්න ඕනේ කියලා වගේ එකක් මට හිතෙනවා. කියන්නේ ඒක අර ඇත්තටම හිතෙනවා දැන් නම් හරියන්නේ නැහැ මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ වැඩේ නවත්තලා එදාට vlog එක රෙකෝඩ් නොවුනත් කමක් නැහැ කියලා මම මේ වැඩේ නවත්තනවා. vlog එකක් විදිහට කරගන්න බැරුණා නම් මම නවත්තනවා. ඒකින්ද මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් තමයි මම මේකේ රෙකෝඩ් කරලා දෙන්නේ පාඩම් කරන වෙලේ. හරි එහෙමයි කියලා vlog කරන එක නවත්තන්නේ නැහැ. දිගටම vlogs එකත් මම අරන් එනවා. ඒ කියන්නේ මට පුළුවන් මම ඒක හොයාගත්තා මට දවස් 3කට 4කට දවස් 3ත් 4ත් අතර කාලෙට එක vlog එකක් කොහොම හරි දෙන්න පුළුවන්.
අර කලින් කිව්වා වගේ බයොලොජි මම පාඩම් කරනකොට රූපෝණි මේ තියෙන මේ විදිහට මම පාඩම් කරනකොට ඇඳගෙන තියෙන සහ ඒ තියෙන චිත්‍ර පොඩි රූප පොඩි කෑලි රූප කෑලි ඒවා මාර වැදගත්. ඒ කියන්නේ ඔයා හිතනවා නම් ඔයාට දැන් ඔයා මේ ප්‍රශ්යි කෙනෙක් බලනවා කියලා හිතන්නකෝ. ප්‍රශ්යි කෙනෙක් බලනවා නම් ඔයා හිතනවා නම් මේ ඔය සර්ලා දින පොඩි චිත්‍ර කැල්ලක් වඩ නැහැ ඕවා මතක තියාගන්න පුළුවන් කියලා. ඔන්න ඔය වැඩේම අපි කරලා තියෙනවා. ඔය කරුණ නම් අපිට මතක තියෙයි. ඔය ලියන්න ඕනේ නැහැ කියලා අමතක කරපු කරුණු කීයක් ඔයාට මතක නැද්ද? ඒ කියන්නේ එහෙම මතක තියෙයි කියලා හිතලා ලියපු නැති කරුණු කීයක් ඔයාට මතක නැද්ද? ඔය වැඩේම වෙනවා. බයොලොජි කරන කෙනෙක් නම් ඔයා සර් අඳින රූපයක් තියෙනවා නම් හොඳට ඒ රූපෙත් කොහේ හරි කොලයක දාගන්න. අනිවාර්යෙන් ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාට මේ බයොලොජි පාඩම් කරනකොට හරි මේකේ මේ හැල්ලක් විදිහට මට කියුවට මේ මම මේක චිත්‍රයක් වගේ තිබ්බනම් ඔළුවට යයි කියලා හිතපු අවස්ථාවක් මටත් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඒක කොහොම හරි රූපයක් කරගන්න උත්සාහ කරලා තියෙනවා. අනිත් එක තමයි මේ වගේ රූප වලට වඩා මේ අතින් ඇඳලා තියෙන රූප වලට මතක තියාගන්න පුළුවන් ගොඩක්. ඒ කියන්නේ මෙන්න මේ රූප මතක තියාගන්න සෑහෙන අමාරුයි. ඒ හින්දා මෙන්න මේ වගේ අතින් අඳින රූපයක් ඔළුවේ තියෙනවා කියන්නේ ගොඩක් ප්‍රයෝජනවත්. ගොඩක් සමහර උත්තර වලට සමහර නෙමෙයි ගොඩක් උත්තර වලට ඒක හේතුවක්. ඉතින් ඒ වගේ රූපයක් ඔය ඇඳගන්න මම මෙහෙම කියන්න හිතුවේ ඔයාලට මම කලින් කියලා තියෙනවා මේ මම උපදෙස් දෙන්න කැමති නැහැ කියලා. හැබැයි වටින දෙයක් කියන්න කැමති. උපදෙස් වෙනයි වටින දේවල් වෙනයි. ඒ හින්දා මේක වටින දෙයක් උපදෙසක් නෙවෙයි. ඔයාලා එහෙම රූපයක් ඇඳගන්න. ඒක ඔයාටම තේරෙයි. හරි මම බයොලොජි උදේම පාඩම් කරලා ඉවරලා ඔය අතර මම තේකුත් බිව්වා. ඔය හැමදේම මම බ්ලොග් එකට ස්ටඩි බ්ලොග් නා රෙකෝඩ් කරන්න වෙන වල්වල් මම රෙකෝඩ් කරන්න කැමති නෑ. ඇත්තට කිව්වොත් කන බොන ඒවා ඉඳන් රෙකෝඩ් කරන්නේ නෑ. ඒ මම කැමති නෑ ඒකට. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ලොකුකමකට නෙවෙයි මම ඒකට කැමති නෑ ඇත්තටම. ඊට පස්සේ මේ මම ඒකට හේතුවක් ඕනනම් පස්සේ කියන්නම්. ඒ කියන්නේ හේතුවක් නිසා තමයි කැමති නැත්තේ. හරි ඊට පස්සේ මම කාලා එහෙම ඇවිල්ලා මම මේ ඉනෝගනික් වැඩක් කරනවා. ඊට පස්සේ ඔන්න හරි වෙනද වගේම අදත් ලයිට් ගියා කරුවලයි. ඒකින්ද මේ රෙකෝඩ් එකක් දිගටම කරන්න බෑ මොකද අඳුරුයිනේ. හරියට ක්ලියර් නෑනේ. පේනවනේ එතකොට වෙලාව 9:20යි. හරි 9:20යි. ඊට පස්සේ චූටි බ්‍රේක් එකක් අරගෙන මම එනවා. දැන් මම මෙතන වැඩ කරන්න බෑනේ අඳුරුයි. ඇත්තටම මේ කාමරේ ඒ වෙලාවට අඳුරුයි. ඉතින් ඒ දවසේ හැම දවසකම නෙවෙයි. ඊට පස්සේ මම යනවා එළිය තියෙන තැනකට. මොකද ඒ දවසේ පොඩ්ඩක් අර වෙදේක වෙනස්. ඒක නිසා මේ පොඩ අඳුරු ගතිය වැඩි. ඊට පස්සේ දැන් ඉතින් මේ එතෙන් ඒ කාමරේට අඳුරු වුණාට මට එළිය දෙන්න තැන තියෙනවනේ. ඉතින් එතෙන් ගිහිල්ලා මම ෆිසික්ස් වැඩ කරන්න ගන්නවා. හැබැයි මෙතන තිබ්බ අවුල තමයි මේ දවස් ලයිට් නැහැනේ. හරිද? මට අර මේ දවසේ මං අර මාකින්නයක් එක්ක ගනුදෙනු කරන්න තියන් හිටපු දවසක්. ඒ කියන්නේ මං කරපු වැඩයි සහ මට මං කරපුව හරිද කියලා දැනගන්න ඕනේ දවසක් සහ එහෙම කරන්න යන දවසක්. හැබැයි ඒ වැඩේ මට 100% එහෙම ඉවර කරගන්න බැරි වුණා. හැබැයි 50-50 විදිහට වැඩේ උඩ දාගත්තා. ඉතින් මං කොහොම හරි වැඩ කරලා ෆිසික්ස් ටික ගිහින් තිබ්බා. ඉතින් ඔන්න ඊට පස්සේ මම වැඩේ නවත්තලා හරියටම 12:05ට තමයි වෙලාව බලන්න ගියේ කාමරේට ගියෙත්. ඒකට ඒ කියන්නේ හේතුවක් විදිහට කියනවා නම් ෆිසික්ස් වැඩ කරනකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ සමහර ගණන් හදන නිසා. මොකද ඇත්තටම ගානක් හදනකොට ફોකස් තියෙන්නේ ගාන ඇතුළේනේ. ආ ගානේ මෙහෙම වෙනවා කියන එකනේ ඔළුවට යන්නේ. ඒ කියන්නේ ගානේ මේක දැන් කියනවා මෙහෙම වෙන්නේ කියලා ඒකනේ හිත ඉන්නේ. වෙන දේවල් එන්නේ නැහැ නේද? ඒකට අන්න ඒකින්ද ෆිසික්ස් වැඩ කරනකොට වෙලාව යනවා කියන එක දැනෙන්නෙම නැහැ ඇත්තටම. ඒ කියන්නේ තමන් තනියෙන් වැඩ කරනවා. එහෙම නැත්නම් ක්ලාස් බලනකොට නම් ගොඩක් වෙලාවට දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ක්ලාස් එකේ තියෙන ફોකස් එක අවුල් යනවනේ. ඉතින් ලොකු වෙලා පැය පහක් විතර එක දිගට ફોකස් තියන්න බෑනේ. හරි ඊට පස්සේ මම බලන එදා දවස් තියෙන තව වැඩ මොනවද තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ මම බයොලොජි කරන්න ගන්නවා කියලා හිතලා පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒ පොඩ එළියට යනවා. මේ දවල් 12:05 පහු වෙලා ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. හොඳටම ඔබ වැටෙන වෙලාව. හරි ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එකකින් පස්සේ මම ඔයාලට වෙලාව පෙන්නන්නම්. ඊට පස්සේ මට මතක විදිහට හරියට මතක නෑ දැන් කියන්නේ මම කෑම කාලේ හැම වෙන්නේ නැති පටන් ගත්තේ වැඩේ. අනේ කෑම කන්න නැතුව 12:00ටම වැඩ පටන් ගත්තා. 12:00ට ඔයාලට වෙලාව පේනවා. ඉතින් 12:00ට බයොලොජි වල වැඩ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් දැන් මම යන්නේ මේ බයොලොජි වල රචනයක් ලියන්න. ඇත්තටම
මේ බයොලොජි වල මම රචනාව ලියන්නේ මම කලින් දැන් මම පාඩම් කරගෙන යන කොටසක් දෙනෝනේ. ඒ කොටසට අදාළ රචනයක් තමයි මම මේ ලියන්නේ. ඒ කියන්නේ මම ඔය කොටස් දාගෙන පාඩම් කරනවා. ආයේ ප්‍රශ්නයක් ආවොත් මේ ප්‍රශ්නේ ලියන කොටත් ඒ කොටස කියවනවා. මොකද අර ඕකර මේ මං හිතන්නේ මං නොදැනුවත්ව කරන්නේ ගොඩක් වටින දෙයක් ඒ විදිහට. ඒකට හේතුව තමයි අපේ මතක තියෙන කරුණු අමතක වෙන ලෙවල් එක අර ග්‍රාෆ් එකක් වල දන්නවනේ. අර දවස් 7ක් යනකොට සාමාන්‍ය 20ක් විතර එන්නේ. අන්න ඒ ග්‍රාෆ් එක ටික අමතක වෙන්න දෙන්නේ නැතුව උඩට චුට්ටක් පීක් කරන්නේ. අර උඩට ගන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් වෙනවා ඒ කියන වැඩකදී. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වල මම පොඩ්ඩක් කියවලා ඒ දේවල් කරුණු එකතු කරන්න මම අමතක කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඊට පස්සේ මම වෙලාව බලුවේ නැහැ. ඊට පස්සේ වැඩ කරගෙන යනවා. ඊට පස්සේ කොහොමත් අඳුරු වෙන එක. මේ වෙලාවේ ලයිට් නැහැ. ඉතින් අද හවස් වෙනකම් ලයිට් නැහැ කියලා මට ආරංචි ආවා. ඉතින් කොහොම හරි අවශ්‍ය පුළුවන් තරමක් වෙනකම් මම වැඩ කරනවා. නැත්නම් මම වෙලාවත් එක්ක දාලා බ්ලොග් එක රෙකෝඩ් කරනවා. මං කියවනවා වෙලාව මම බලන්නේ නැතුව වැඩ කරන්න කියලා. ඒකට හේතුව තමයි මං මේ ෆෝන් එකේ තියෙන ඔය ටයිම් බැලන්ස් කියලා ඇප් එකක් ගන්න පුළුවන්. හරිද? ඔය ටයිම් බැලන්ස් කියන ඇප් එක අරගෙන මං දවසක් try කරා. ඒ කියන්නේ එතකොට මට මේ වීඩියෝ එක මාරම් ක්වොලිටි එක හදන්න පුළුවන්. මම මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකම් මේ වැඩේ කරේ මෙහිමයි මම මෙච්චර කාලයක් වැඩ කරලා තියෙනවා කියලා සුපිරියටම වීඩියෝ එක හදන්න පුළුවන්. ඒකේ කතන්දර දෙයක් නැහැ. හැබැයි ඒකත් එක්ක මගේ ෆෝකස් ලෙවල් එක සෑහෙන අවුට් යන්න තියෙන chance එක වැඩි. මොකද මම කන්න ගිහින් ආවා ෆෝන් එක අතට අරන් ආයෙ ඔන් කරනවා අරගේ ටයිම් එක. ඊට පස්සේ පාඩම් කරලා ඉවරුණත් ටයිම් එක ඔන් කරනවා. ඔය හැම වෙලේම ෆෝන් එක අතට ගන්නකොට මේ මම අනිවාර්යෙන් මොකක් හරි අඩුම YouTube ස්ටුඩියෝ හරි යන්න හිතනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. ඒකින්ද මම මේ ඇප් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මට හරියට වොයිස් ඕවර් කරන්න බෑ මම මේ වෙලාවෙ ඉඳන් මෙච්චර වෙලාවක් වෙනකන් මෙහෙම කරා කියලා. නැත්තම් මේ ඒ ඇප් එක දාගත්තා නම් සුපිරියට ඒ කියන්නේ ටයිම් එකකත් එක්ක මට කරුණු කියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් වීඩියෝ එක කොහොම වුණත් මම හිතන වටින දේවල් ටිකක් කියවෙන්නේ නැති ඔයාලටත් හෙල්ප්ෆුල් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වෙනකම් බලපුවාට ගොඩක් ස්තුතියි. ඔය අන්තිමට තිබ්බ කොකෝ ගෙඩිය තියෙනවනේ. ඕක මම දවල් කන්න ඕනේ කියලා තිබ්බ එක කොක අම්මා කඩන් ඇවිල්ලා මේ සුළු ගාව තියලා තිබ්බේ. හරි එහෙනම් අදට වැඩ ඉවරයි. එහෙනම් අදට ගිහින් එන්න. මේ වෙනකම් බලපුවාට ගොඩක් ස්තුතියි. තවත් දවසක අලුත් vlog එකකින් අපි හම්බෙමු. යන්න කලින් කතාවක් කියන්නද? වැඩ කීයට ඉවරුණත් පොත් මේසෙ ගාව වාඩි වෙලා මෙන්න මේ හැඩි වුණ පොත් මේසෙ දිහා බලාගෙන ගහන අන්තිම මනෝපාර පට්ට පවපුල්. එන්නේ මනෝපාර තමයි හෙට දවස කියන එක ඇතුළත අද දවසට වඩා හොඳට වැඩ කරන්න. මට මාව මොටිවේට් කරගන්න තියෙන එකම දේ.